ඩියු බ්ලොග් සංස්කෘතියක සුබ දවසක් එහෙනම් ඔයගොල්ලෝ හැමෝටම. ඔන්න එහෙනම් ආයිබෝවන් කියලා එකතු කරගන්නවා අපේ channel එකෙන් ගෙන තවත් අලුත් වීඩියෝ එකකට. ඉතින් අද වීඩියෝ එකෙන් මම ඔයගොල්ලන්ට ගේන්න හිතුවේ තවත් සුවිශේෂී කරුණක්. මොකද ඔයගොල්ලෝ thumbnail එකේ දැක්ක විදිහට මේ වීඩියෝ එක ගොඩක් වැදගත් වෙන්නේ O level කරන ළමයි. ඔයගොල්ලෝ මේ අවසාන මාස දෙකමාර පාස් පේපර් ගන්න එකද වැඩිය හොඳ පාඩම් ගන්න එකද? මෙහෙමයි. ඔයගොල්ලෝ ටයිම් ෂෙඩියුල් එක හදද්දී 100ට 50ක් පාඩම් කරන්න සහ 100ට 20ක් ඒවා මතක් කරන්න සහ 100ට 30ක් පාස් පේපර් කිරීම සඳහා වෙන් කරන්න ඕන. මේ කියන කාරණේ සංකීර්ණ වෙන්න පුළුවන්. මෙහෙමයි. ඔයගොල්ලෝ හිතන්න එක්සෑම් එකට මාස 4-5ක් තියලා වැඩ කරන්න පටන් ගත්ත කෙනෙක් කියලා. මම මේ ඕවරෝල් කතා කරන්නේ වැඩ කරපු ළමයින්ට සහ නැති ළමයින්ට. ඔයගොල්ලෝ තමන්ගේ කැපැසිටි එක ගැන හිතාගෙන වැඩ පටන් ගන්න. මම එකින් එකට කියන්නම්කෝ. මුලින් ඉඳලා වැඩ කරපු කෙනෙක් කියලා හිතන්නකෝ. ඒගොල්ලෝ තව සති 2-3කින් විෂයන් 9ම පාඩම් කරලා ඉවරයි. මම කියන්නේ ඒ පාඩම් කරපු හැම කරුණක්ම මතකෙ ඉන්න එක නෙමෙයි. එහෙම මතක නැහැ. මතක තියාගන්න බෑ. මේක විෂයන් 9ක්. හරි. මතක තියාගන්න. ඒක නෑ මම කියන්නේ. ඕවරෝල් පේපර් එකක් දුන්නම් පස්සේ හරිද? ලියන්න පුළුවන් එන සෑම ප්‍රශ්නයකටම නෙමෙයි. යම්කිසි එන ප්‍රශ්න පිළිවෙලක් තියෙනවනේ තෝරගන්න පුළුවන්. අන්නේ යම්කිසි ප්‍රශ්න කිහිපයකට අපේ පේපරේ ඒ එකක් ගොඩ දාගන්න පුළුවන් විදියට පාඩම් කරගෙන තියෙන ළමයිට මම මේ කියන්නේ. හරිද? එහෙම නැත්නම් ඒ අයට සහ සාමාන්‍යයෙන් C1ක් S1ක මට්ටමක දැන් ඉන්න කෙනෙකුට උනත් මම මේ කියන්නේ. හරිද? ඔයගොල්ලන්ගේ ඒ අර C1 S1 තියෙන ඒ ලකුණු මට්ටම ඒක අනිවාර්යෙන් පාස් පේපර් කිරීම හරහා B1කට A1කට ගේන්න පුළුවන්. අනිවාර්යෙන් S1 B1කට ගේන්න පුළුවන් ෂුවර්. ඒක අත්දැකීමෙන් කියන්නේ. මොකද පාස් පේපර් කිරීම කියලා කියන්නේ පාඩම් කරන එකට හුදෙක් වෙනස් දෙයක්. පාස් පේපර් කිරීම කියලා කියන්නේ කලාවක්. මේ පාස් පේපර් කිරීමේ අවුරුදු 9ක හෝ 10ක පාස් පේපර් හොයාගෙන ඒ ප්‍රශ්න ඇවිල්ලා තියෙන ස්ට්‍රක්චර් එකට අනුව සූදානම් වෙන්න. අන්න ඒක තමයි ඔයගොල්ලන්ගේ දැනට තියෙන රිසල්ට් එකේ සහ එන්න තියෙන රිසල්ට් එකේ හැරවුම් ලක්ෂ්‍ය වෙන්නේ. හරිද? කිසිම තැනක රිසල්ට් ෂීට් එකක දැනට ඔයගොල්ලන්ගේ මේ ළමයට මේ විෂයට එන්නේ A1ක් B1ක් C1ක් S1ක් එහෙම ලියවිලා නැහැ. හරිද? ඒක නිසා අනිවාර්යෙන් S1ක තියෙන ලකුණ B1කට A1කට ගේන්න පුළුවන් අනිවාර්යෙන්. හරිද? ඉතින් ඔයගොල්ලන්ගේ මහන්සියේ කැපවීමට අනුව තමයි වැඩ කරන්න පුළුවන් වෙන්නේ. හරිද? හරි. දැන් යම්කිසි ළමයෙක් මේ අවසාන මාස දෙකමාර පාඩම් කරන එක විතරක් කරා කියනවා. අන්න ඒ පාඩම් කර හිටපු ළමයට වඩා මේ අවසාන ටිකේ පාස් පේපර් කරලා විෂය කොට දාගන්න හදන කෙනෙක්ට අර පාඩම් කරලා විතරක් කොට දාන්න හදන ළමයාට එන රිසල්ට් එකට වඩා රිසල්ට් එක අනිවාර්යෙන් ගේන්න පුළුවන්. ඒක විශ්වාසයෙන් කියන්නේ. සහ පාස් පේපර් කිරීම කියලා කියන්නේ විද්‍යාත්මකව පිළිගත් සහ පාස් පේපර් කියලා කියන්නේ අනිවාර්යෙන් අපේ අර පාඩම් කරපු අය මතක නැති තැන් පවා ආපහු රිකවරි කරගන්න පුළුවන් ක්‍රමයක්. හරිද? ඉතින් සමස්තයක් විදියට ගත්තොත් මෙවර O level විභාගයට මුහුණ දෙන්න නංගිලා මල්ලා අනිවාර්යෙන් පාස් පේපර් කිරීම ඉතාම වැදගත්. දැන් අපි හිතමු අනිවාර්යෙන් මෙච්චර කාලයකට වැඩ කළා නැතුව වල බැහැලා ඉඳලා මේ අවසාන මාසෙකමාරේ සාමාන්‍ය CS CB වගේ රිසල්ට් එකකට යන්න බලාපොරොත්තු වෙන කෙනෙක් කියලා. එහෙම කෙනෙක් මොකද කරන්නේ? මෙච්චර කරන්න තියෙන්නේ.
පාස් පේපර් ටික ගන්න. හරි. පාස් පේපර් ටික අරගෙන ඔයගොල්ලෝ හරියට අධ්‍යයනය කරන්න අවුරුදු 3ක 2019 20 21 22 අවුරුදු 2 3ක ඒ අර බලන විෂයන් ඒ කියන්නේ විෂය එක් විෂයකට දාලා අවුරුදු 3ට අදාළව ඇවිල්ලා තියෙන ඒ ප්‍රශ්න ටික බලලා. ඒ ප්‍රශ්න ඇවිල්ලා තියෙන අනුපිළිවෙලට අනුව පාඩම් වලින් ඒ ප්‍රශ්න ඇවිල්ලා තියෙන මොන කොටසෙන්ද කියන එක හොඳට ඔළුවට දාගන්න එක මීටර් කරගන්න. අන්න ඒකට අනුව ලෑස්ති වුණොත් ඔයගොල්ලෝ හිතන්නේවත් නැති රිසල්ට් එකකට යන්න පුළුවන්. මොකද කිසිම ළමයෙක් ඒ 9ක් දාන කෙනෙක් වුණත් කිසිම ළමයෙක් ඔය විෂයන් 9 තියෙන බං හැම කරුණක්ම මතක තියාගෙන කරන්නේ නෑනේ අනිවාර්යෙන්. ඒක බෑ. එහෙම කැපැසිටි එකක් නෑ. හරිද? හරි. අනිවාර්යෙන් මුලින් ඉඳලා පාඩම් කරකට කෙනෙකුට වඩා පාස් පේපර් කළා අවසානට අනිවාර්යෙන් දිවාරය නොබලා ගේමක් ගැහුවොත් අනිවාර්යෙන් සුපිරි රිසල්ට් එකක් දාන්න පුළුවන් වගකීමෙන් හරිද? හරි. ඉතින් ඕක තමයි වීඩියෝ එකෙන් කියන්න ඕනේ. අනිවාර්යෙන් ඔයගොල්ලෝ ටයිම් ටේබල් එක හදද්දි දැන් නම් මම හිතන්නේ දෙසැම්බර් 16 වගේ ඔයගොල්ලන්ට පාසල් පටන් ගන්න වගේ තිබ්බේ. ඉතින් සමහරවිට පටන් ගත්තයින් පස්සේ අනිවාර්යෙන් රෑ ටයිම් එක නිින්ද යනවනේ. මම මේ කියන විදියට අනිවාර්යෙන් රෑ පාස් පේපර් දාගන්න. හරි. මම ඊළඟ වීඩියෝ ඒක මේ වීඩියෝ දිගින් ඉඳලා මම ඊළඟ වීඩියෝ එකෙන් ගේන්න පාස් පේපර් කරන්න ඕන ටයිම් සහ විෂයන් පාඩම් කරන්න ඕන ටයිම්. හරිද? හරි. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. අනිවාර්යෙන් මම වීඩියෝ එක හෙට හෝ අනිද්දා අනිවාර්යෙන් මම රිලීස් කරනවා. හරි. එහෙනම් ඔයගොල්ලන්ට ජය වේවා. අනිවාර්යෙන් channel එක subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න මට support එකක් දෙන්න. ඉතින් අනිවාර්යෙන් මම මේ ඔයගොල්ලන්ට පේන්න ඇති channel එක subscribe කරන්න නැතුව 95% වගේ තමයි වීඩියෝ බලන්නේ. ඉතින් මට support එකක් දෙන්න please. ඔයගොල්ලන්ගෙන් මොකුත් බෑ වෙන්නේ. ඉතින් මේ ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. යාළුවන්ට බලන්න share කරලා set එකත් එක්කම ගොඩ යන්න බලමු. අනිවාර්යෙන් බැරි නෑ.